හෙලෝ සුබ දවසක් ඔක්කොම හොඳින් ඉන්නවා කියලා මම හිතනවා මම මේ තව පොඩි අද වීඩියෝ එකක් කරන්න කියලා හිතුවේ පොඩි ඉන්ෆර්මේෂන් එකක් ෂෙයා කරන්න. මුගලන් දන්නවා මම මේ දවස්වල ගොඩක් කොස්ට් සේවිං ගැනයි එක ඔය හිඩන් කොස්ට් ගැන තියෙන එක අපි යූස් කරන ඇප්ස් ගැන මේ වීඩියෝස් කරනවා ෂෙයා කරනවා ඔක්කොටම දැනුවත් කරන්න මොන හරි ඔයගලන්ට කිසියම් ඉතිරියක් සේවිං එකක් ඉතුරු කරගන්න. මොකද අපි දැන් මේ දවස්වල ගොඩක් අය ඉන්නේ ආර්ථික ප්‍රශ්නික. ඔයගලන් දන්නවා පෙට්‍රල් වැඩි වුණා. දැන් ඕල්මෝස්ට් 500ට ගිහිලා තියෙන්නේ. ගෑස් එකත් වැඩි වෙයි ළඟදීම 6000ක් විතර වෙයි. ඉතින් අපි අපිට ඒක කන්ට්‍රෝල් කරගන්න බැරි දේවල් ඒවා රයිට්. අපිට ඒක කන්ට්‍රෝල් කරන්න බැයි. ඒත් අපිට පුළුවන් මැනේජ් කරන්න පුළුවන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් දෙයක් අපි ගාව තියෙනවා. රයිට් ඒ තියෙන දේවල් ටික අපි කොහොමද මැනේජ් කරන්න කියන වීඩියෝස් තමයි මම මේ දවස්වල කරන්නේ. ඒතකොට දැන් මේකත් ඒ වගේ දෙයක්. ඔයගොල්ලෝ ඔක්කොම ඔයගොල්ලන් කවුරු හරි දන්නවා ගොඩක් අය Uber පාවිච්චි කරනවා ඇති. මේක Uber පාවිච්චි කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයගොල්ලන් Uber හරි Uber One app එකට ඔයගොල්ලන් දාලා ඇති ඔයගොල්ලන්ගේ bank account details, debit card හරි credit card හරි ඔයගොල්ලන් ටැග් කරලා ඇති. right. හිතන්න ඔයගොල්ලන්ට ඕනේ නැහැ දැන් ඔයගොල්ලන් මේ app එක use කරන්නේ නැහැ කියලා. right. app එක use කරන්නේ නැත්නම් මතක ඇතුව ඒ apps වලින් ඔයගොල්ලන්ගේ bank details, account details අයින් කරලා දාන්න. delete කරනකොට app එක. මොකද app එක ඒව නැතුව ඒව අයින් කරන්නේ නැතුව app එක delete කරොත් Uber එක monthly subscription එකක් හැටියට රුපියල් 500ක් 600ක් විතර මගින් නම් 550ක් 600ක් විතර කපාගෙන තිබ්බා. ගාණ කපා ගන්නවා monthly has a subscription amount එකක් හැටියට කපා ගන්නවා. මේක ඔයගලන් දන්නේ නැහැ. ඔයගලන් නොදැනුවත්ව වෙන්නේ. ඔයගලන් ගිහිල්ලා ඔයගලන්ගේ account එක බැලුවොත් තමයි ඔයගලන්ට ඔක පේන්නේ. right. so මේක මතක තියාගෙන පොඩ්ඩක් එහෙම කරන්න. මොකද ගොඩක් වෙලාවට අපි ඒක delete කරලා අපිට ටික කාලයක් ගියන් පස්සේ තමයි ඕක දකින්නේ. දැක්කහම මම Uber use කරේ නෑනේ. මම Uber taxi එක ගියෙත් නෑ, කෑම order කරෙත් නෑ. එයි මගින් මෙහෙම ගාණක් කැපෙන්නේ කියලා ඔයගලන්ට idea එකක් නෑ. ඔයගලන් බැංකුවට කතා කරොත් බැංකුවෙන් කියනවා මේගොල්ලෝ monthly subscription එකකින් කපා ගත්තේ. ඒකයි ඔය වැටෙන්නේ කියලා. right. ඉතින් ඕකලන් පොඩ්ඩක් step එකක් ahead වෙන්න. app එක use කරන්න නැත්නම් ඒ account details ඔක්කොම delete කරලා දාන්න. use කරනවා නම් කමන්නේ. use කරන්න නැත්නම් ඒ ටික delete කරලා දාන්න. එතකොට ඒ ගාණ කැපෙන්නේ නැහැ. ඉතින් මේ වගේ මම ඉස්සරහට තව මේ වගේ වීඩියෝ ෂෙයා කරනවා. මෙන්න මේ වගේ ඉන්ෆර්මේෂන් එක කරලා බලන්න. මොන හරි කමෙන්ට්ස් එහෙම තියෙනවා නම් අයිඩියාස් තියෙනවා නම් දාන්න. මම ෆලෝ කරන්න. මම උගලන්ට මේ වගේ පුළුවන් තරම් cost savings මට අහුවෙන experience ඔය online ගොඩක් ඒ වලින් අහුවෙන ඔය කැපෙන hidden cost ගැන මම දැනුවත් කරනවා. ෆලෝ කරන්න මම උගලන්ට මම මෙතන ෂෙයා කරන්නම්. දන්න අයටත් කියන්න. මොකද ගොඩක් අය මේවා ගැන දන්නේ නැහැ. අන්න ඒකින්ද මේ ගැන මේ